ඉරානය තමන්ව ඝාතනය කළහොත් ඇමරිකාව විසින් ඉරානය අතුගා දමනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. නිවුස් නේෂන් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඇමරිකානු හමුදාව විසින් මුළු රටම පුපුරවා හරිනු ඇත බවයි. මම දැඩිව ඒ වගේම ඉතා ස්ථිර උපදෙස් ලබා දී තිබෙනවා. යම් දෙයක් සිද්ධ වුණොත් ඔවුන් ඉරානය මේ ලෝක සිතියමින් අතුගා දමාවේ. යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා. ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ වසර 40කට ආසන්න පාලනය අවසන් කරන ලෙස ඇමරිකානු ජනාධිපති සිදු කළ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු ඉරානය අගහරුවාදා ට්‍රම්ප්ට අනතුරු ඇග වූයේ රටේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසයි. අපේ නායකයා දෙසට කිසියම් ආක්‍රමණශීලී අතක් දිගු කළහොත් අපි එමාත කපා දමනව විතරක් නොව ඔවුන්ගේ ලෝකයට ගිනි තබන බව ට්‍රම්ප් දන්නවා. යනුවෙන් ඉරානයේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රකාශක ජෙනරාල් අබොල් ෆාඩ් ෂෙකර්චි කියා සිටියා. ට්‍රම්ප් මීට පෙර කියා සිටියේ තමා ඝාතනය කිරීමට පිටුපස සිටින රට ඉරානය නම් ඔවුන් විනාශ කිරීමට තම උපදේශකයින්ට උපදෙස් ලබා දී ඇති බවයි.